දිනූෂ ෆර්නෑන්ඩු. දිනූෂ මුලින්ම නවසීලන්ත වේදිකාවේ දස්කම් දක්වන්නේ 2023 වසර වේදිකාගත වූ රූපාන්තරණය වේදිකා නාට්‍ය තුළින්. එහි විවිධාකාර චරිත කිහිපයක්ම අපූර්වට ඉදිරිපත් කරන දිනූෂ ඕනෑම චරිතයක් ඉතා පහසුවෙන් ග්‍රහණය කරගත හැකි දක්ෂ රංගන ශිල්පියෙක්. විකට රංගනයට වඩාත් කැමැත්තක් දක්වන ඔහු පට්ටරස්ති විකට නාට්‍ය කතා කිහිපයකටද නවසීලන්තයේ රූපගත කළ රූප රචනා බොහොමයකටද රංගනයෙන් දායක වී තිබෙනවා. දිනූෂ, ඔබගේ රංගන හැකියාවන් අප හා සමග බෙදා ගනිමින් ඔබ කරන ඒ මෙහෙවරට මේ විරූප නාට්‍ය අධ්‍යක්ෂක හැටියට ඔබට අනේක වාරයක් ස්තුතියි. සුබ දවසක්. මම ඇන්ටන්. රණුකා අයියා අධ්‍යක්ෂණය කරන විරූප නාට්‍යයේ මගේ චරිතය තමයි ජිප්සි කිං. මම පළමු වතාවට වේදිකා නාට්‍යයක් රඟපෑවේ 2022 රණුකා අයියාගේ රූපාන්තරණයේ නාට්‍යයේ. ඒ නාට්‍ය හරහා මම ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. ඊට පස්සේ නැවත වරක් මට රණුකා ආරාධනා කළා මේ නාට්‍යයට රඟපාන්න. මේක පොඩ්ඩක් වෙනස් ආකාරයේ නාට්‍යයක්, වේදිකා නාට්‍යයක්. මම හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න, එන්ජොයි කරන්න. මේ 15 මාර්තු මාසේ 15 16 ග්ලෙනීඩන් වල ප්ලේ හවුස් තියටර් එකේ 6 මාර්ට මතක තියාගන්න.